දිනන්න ඕන දිනන එක හරිද? ආයේ නිකන් ලොවෙත් නැති වෙන්න දෙනවා මං කියන්නේ. හරි දෙන්න ඕන වැඩි. Abel Pocket පුනරුදේ සත්‍ය කතාව. ඩබල් පොකට් අපි හිතුවා මාධ්‍ය ආයතන වලට අලුත් සෙග්මන්ට් එකක් පිළිබඳව යෝජනාවක් කරන්න. මොකක්ද ඒ යෝජනාව? ඒ තමයි දවසේ වෙඩිල්ල කියලා අලුතෙන් සෙග්මන්ට් එකක්. දවසේ වෙඩිල්ල. පහුගිය 17 වෙනිදා, 18 වෙනිදා, 19 වෙනිදා ගත්තොත් ඒ දවස් තුනේම මේ කොළඹවටත් වෙඩි තැබීම් 3ක් වාර්තා වුණා. ඒ නිසා මාධ්‍ය ආයතන වලට ඉස්සරහට පුළුවන් වෙයි තමන්ගේ ප්‍රවෘත්ති විකාශය ඇතුළෙත් වෙනම තීම් එකක් විදියට දාලා දවසේ වෙඩිල්ල කියලා තමන්ගේ වාර්තාකරණය කරන්න. වාන්තර වැලිගම අද අලුයම සිදු වූ වෙඩි තැබීමකින් 26 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නාදුරන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් අහුංගල ත්‍රිරෝධරත නැවතුම් පොලිසිය සිදු වූ වෙඩි තැබීමකින් මන්නාරම අධිකරණ සංකීර්ණ ඉදිරිපිට අද පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් ගල්කිස්ස සිරිපුර ප්‍රදේශයේ අද දහවල් සිදු වූ වෙඩි තැබීමකින් ගාල්ල හෙනිදුම ප්‍රදේශයේ නවාතැන් පොලක සිදු වූ වෙඩි තැබීමකින් මෙදනිය කඩේබත්ත හන්දිය ප්‍රදේශයේ ඊ රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් 6 හැවිරිදි දැරියක් ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට අලුත් කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණ මැදිරිය තුලදී අද උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගනිමුල්ල සංජීවන හොත් සංජීව කුමාර සමරරත්න නැමැත්තා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගාල්ල අගමේමන තලගහ ප්‍රදේශයේ වෙඩි තැබීමකින් ගාලබෝස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු සහකාර අධිකාරීවරයෙකු මිය ගොස් තිබෙනවා. වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා දිවුරුම් දීපු පහුගිය අවුරුද්දේ සැප්තැම්බර් 23 වෙනිදා ඉඳලා මේ අවුරුද්දේ මැයි මාසේ 20 වෙනිදා දක්වා කාලය ඇතුළත ලංකාවේ සිව් දෙසින් වාර්තා වෙච්ච වෙඩි තැබීම් ප්‍රමාණය 79යි. ඒ වෙඩි තැබීම් හේතුවෙන් මරණයටපත් වෙච්ච මරණ සංඛ්‍යාව 52යි. මේක බරපතල තත්ත්වයක්. හැබැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා ජනාධිපති වෙන්න කලින් කිව්වේ මොකක්ද? අපි පොඩ්ඩක් ඒ ටික බලමු. එහෙ වෙඩි තියෙනවා මෙහෙ වෙඩි තියෙනවා. මෙහෙම රටක් ඉස්සරහට යන්න පුළුවන්. බස් එක යනකොට වෙඩි තියෙනවා, හිරේට ගෙනියනකොට වෙඩි තියෙනවා. මෙහෙම රටකට යන්න බෑ. මේක නතර කරන්න ඕනේ මේ රටේ. අන්න ඒක තමයි ජාතික ජනබලවේගයේ මේ රට නීතියේ විධානයේ ආධිපත්‍ය සහිත රටක් බවට පත් කරන්නේ. හැප්පිලා බලමු. හැප්පිලා බලමු කියලා ජනතාව අතර විශ්වාසය ඇති කරපු අනුර කුමාර දිසානායක මහත්මයා වගේම එතුමගේ ආරක්ෂක නියෝජ්‍ය ඇමති විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහත්මයා මොකක්ද මේ ගැන කිව්වේ? දැන් මං කියන්නේ මේ බොරු මාධ්‍ය සංදර්ශන දාලා අද 1000ක් ඇල්ලුවා හෙට මෙන්න එච්චරක් ඇල්ලුවා කියන ඔය බොරු අපි දන්නේ නැද්ද? අපි ඉන්නවා පොය දෙකයි මේ ඔක්කොම ඇති කරන්න. ජාතික ආරක්ෂාවට ටියුෂන් දෙන්නම් එන්න කියන්නේ බංකුවකුත් අරගෙන පුටුවකුත් අරගෙන ඉඳලා මම ටියුෂන් දෙන්නම්. What is national security? මේ විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහත්මයා what is national security කියලා මොකක්ද මේ පෙන්වන්න හදන්නේ? මේ පෙන්වන්න හදන්නේ මේ අවුරුදු 76ක කාලය ඇතුලේ ලංකාවේ ආරක්ෂාව ගැන ඒ අවශ්‍ය පියවරයන් අරගෙන නැහැ. ඒව ගැන හිතලා නැහැ. මම තමයි පොර මේ සියල්ල දන්න කියන ඒ පොර මානසිකත්වයෙන් තමයි දා කතා කරන්නේ. ඒ වගේම දැන් මේ ඝාතන රැල්ල වැඩි වෙමින් යනකොට අපි දැක්කා පහුගිය කාලය ඇතුලේ ආණ්ඩුවේ නායකයෝ ආණ්ඩුව නියෝජනය කරන මහජන නියෝජිතයෝ ඒ තත්ත්වය පාලනය කරගන්න බැරි වුණා. සමාජයෙන් ආණ්ඩුවට එල්ල වෙන චෝදනාව වහගන්න මේ සිද්ධිතාමයන් පාතාල කණ්ඩායම් දෙකක් අතර එහෙම නැත්නම් පාතාල කණ්ඩායම් අතර ගැටුමක් විදියට ලඝු කරලා මේ වගකීමෙන් නිදහස් වෙන්න දරන උත්සාහය. ආණ්ඩුවකට එහෙම වගකීමෙන් නිදහස් වෙන්න හැකියාවක් නැහැ. මොකද මේ සිද්ධිතාමයන් ඇතුලේ ගත්තත් උදාහරණයක් විදියට මේ සියලු දෙනා පාතාලේ සමාජිකයෝ නෙවෙයි. බූස්සේ හිටපු බන්ධනාගාර අධිකාරීවරයා විශ්‍රාම ගිහිල්ලා අවුරුදු 1කමාරකට පස්සේ ගෙදරට ඇවිල්ලා වෙඩි තියලා මැරුවා. හැබැයි එතුමාගේ රාජකාරී ජීවිතය ඇතුලේ කළු පැල්ලමක් අපි අහලා නැහැ. ඒ විතරක් නෙවෙයි බෙලියත්තේ වෙඩි තියපු අරුණ විධානගමකට වෙඩි තියපු වෙලාවේ ඒ ළමයි දෙන්නත් පොඩි ළමයි දෙන්න පවා ඝාතනයට ලක් වුණා. ඒතර මේ සියලු දෙනා පාතාල සමාජිකයෝ නෙවෙයි. ඒ නිසා ආණ්ඩුවකට බෑ පාතාල අතර වෙඩි තබා ගැනීමක් කියලා ඒකට ලඝු කරලා වගකීමෙන් නිදහස් වෙන්න. මොකද මේ අපරාධ මේ වෙඩි තැබීම මේ ඝාතන කියන්නේ රාජ්‍යයට එරෙහි වැරදි. ආණ්ඩුවක් තියෙන්නේ, අමාත්‍යාංශ තියෙන්නේ, ආරක්ෂක අංශ තියෙන්නේ මේ තත්ත්වයන් පාලනය කරන්න. මොකද මේ ක්‍රියාවලිය දිගට ඉස්සරහට යන්න ඇරියොත් සමහර වෙලාවට වෙනත් අපරාධවලට සම්බන්ධ ඒ අපරාධවල සාක්ෂි පවා විනාශ කරන්න පුළුවන් නිදහසේ මේ ක්‍රියාවලිය වෙන්න ඉඩ ඇරලා ආණ්ඩුව බලාගෙන ඉන්නවා. විශේෂයෙන් මේ ඝාතන වෙඩි තැබීම් මේවා පිළිබඳව විමර්ශන කරලා ඒ අවශ්‍ය මැදිහත් වීම කරන්න ඕනේ විශේෂයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්න පොලිස් නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයත. හැබැයි අද මොකද්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වෙලා තියෙන්නේ? අපිට පේන විදියට ආණ්ඩුවේ නියෝජිතයන්ට යම් ආකාරයක සමාජ මාධ්‍යයෙන් හරි වෙනත් මාධ්‍යයක් කරහා හරි යම්කිසි අපහසුතාවයකට පත් වෙන ආකාරයේ ප්‍රකාශයක් වෙනවා නම් වෙනත් ප්‍රචාරයක් ඔවුන්ට එරෙහි වෙනවා නම් ඒවයින් මහජන නියෝජිතයන්ගේ කීර්ති නාමයට හානි වුණා කියමින් කරන පැමිණිලි විභාග කරන ස්ථානයක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පත් වෙමින් යන සේයාවක් තමයි අපිට පේන්න තියෙන්නේ.
අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළා. ඒ පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සිය නම ඉදිරියෙන් ආචාර්ය නාමයක් සඳහන් වීම පිළිබඳවයි. මුද්‍රිත මාධ්‍ය සමාජ මාධ්‍ය තුළ මගේ පුද්ගලික කීර්තියටත් මගේ දේශපාලන ව්‍යාපාරය ඇති විශ්වාසනීයටත් කඩවෙන ආකාරයේ බරපතල මාධ්‍ය ප්‍රචාරණයක් ඒ දවස් දෙක තුන තුළ ගෙනින් තිබුණා. CIDෙන් ඉල්ලා හිටියේ මේට සම්පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙසත් යම් කෙනෙක් වරදක් කර ඇත්නම් මේ සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙසත් වර්තමාන ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ නායකයෝ ජනාධිපතිවරණයට කලින් කිව්වේ මොනවද? ප්‍රධාන වශයෙන්ම මේ රටේ ජනතාවට පොරොන්දු වුණේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයෝ නීති ඉස්සරහට ගේන්න, තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් ඒ සැකකරුවන්ව නීති ඉස්සරහට ගෙනල්ලා යුක්ති ඉෂ්ට කරන්න, එක්නැලිගොඩගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් වගකිව යුතු නීති ඉස්සරහට ගේන්න, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්ති ඉෂ්ට කරනවා. ඒවා කියලා තමයි මේ රටේ ජනතාවගේ ඡන්දය අරගෙන බලයට ආවේ. හැබැයි ඇත්තටම එහෙම කියලා කිව්වේ නිකන් කිව්වා නෙවෙයි. කිව්වේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිසි නායකත්වය දීලා නිවැරදි දිශාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොමු කරලා මේ රටේම ආందోලනයට ලක්වෙච්ච ඒ ඝාතන සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කරලා ඒවට යුක්ති ඉෂ්ට කරන්න අවශ්‍ය පියවර ගන්නවා. හැබැයි අපිට අද මොකද්ද පේන්න තියෙන්නේ? මේ ඝාතන, මේ වෙඩි තැබීම් මේක රැල්ලක් විදියට දිගට ඉස්සරහට ගියොත් ඒක තුලින් බරපතලම හානිය වෙන්නේ රටට. මොකද ආණ්ඩුව මේක ලඝු කරන්න හැදුවට පාතාල කල්ලි අතර වෙන ගැටුමක ප්‍රතිඵලයක් විදියට තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ කියලා පුළුල්ව විග්‍රහ කරලා බැලුවොත් මේ ආකාරයට ඝාතන රැල්ලක්, වෙඩි තැබීම් රැල්ලක් රට පුරා ව්‍යාප්ත වෙමින් යන වෙලාවක මෙහෙම පරිසරයකට විදේශ ආයෝජකයෝ වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ ඇතිවෙමින් පවතින තත්ත්වය ලංකාවේ සංචාරක ව්‍යාපාරයටත් බලපාන්න පුළුවන්. මොකද මෙහෙම අවිනිශ්චිත වාතාවරණයක් තියෙන රටකට සංචාරකයෝ ඊළඟට එයිද කියන ප්‍රශ්නේ බරපතල විදියට කල්පනා කරන්න වෙනවා. එතනින් එහාට ගියොත් යුරෝපා සංගමයේ මගින් ලංකාවට ලබා දෙන්න නියමිත GSP+ සහනය පිළිබඳව යලි සලකා බැලීමේදීත් ඒ වගේම සැප්තැම්බර් මාසයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ලංකාවේ මේ ව්‍යාප්ත වෙමින් පවතින අපරාධ රැල්ල පිළිබඳව අවධානය යොමු වෙන්න නියමිතයි. එවැනි තත්ත්වයකදී ඒ කියන්නේ ලංකාව පැත්තෙන් ගත්තොත් අපිට අහිතකර තත්ත්වයක් තමයි මේ අපරාධ රැල්ල පාලනය කර නොගත්තොත් ඇති වෙන්න පුළුවන් තත්ත්වය. ඒ නිසා ආණ්ඩුවට වගකීමක් තියෙනවා මේ පිළිබඳව පුළුල්ව කල්පනා කරලා ඒ තත්ත්වය පාලනය කරන්න අවශ්‍ය මැදිහත් වීම කරන්න. නැත්නම් ලංකාව ඇතුලේ ලංකාවේ ජනතාව පිනවීම සඳහා මේක පාතාල කල්ලි අතර ගැටුමක ප්‍රතිඵලයක් තමයි මේ වෙන්නේ කියන එක කියලා අපිට මගහරින්න පුළුවන්. හැබැයි ජාත්‍යන්තරයට ඒ උත්තරය ඒක තුලින් සෑහීමටපත් වෙන්නේ නැහැ. මොකද එහෙම වුණොත් අපි අසමත් රාජ්‍යයක් බවට පත් වෙන්නත් පුළුවන්. ඒ නිසා ආණ්ඩුව ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා මේ අපරාධ රැල්ල මැඩපවත්තලා මහජන ආරක්ෂාව සහතික කිරීමට අදාළ පියවර ගත යුතු බව අපි අවධාරණය කරලා කියන්න කැමතියි. ඩබල් පොකට් කුණරුදේ සත්‍ය කතා